මෙන්න මේකේ තමයි අපි යන්නේ. හොඳ එනම් අද තමයි කිව්ව විදියට අපි සන්ලුනය බලා පිටත් වෙන්නේ. පොඩි දෙයක් කියන්න ඕනේ මේ කියන නම් ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන විදියට තමයි මම උච්චාරණය කරන්නේ. මොකද ඒ වචන සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්න ගියොත් ගැටලුවක් වෙන නිසා. ඉතින් එහෙනම් කලින් වීඩියෝ එකේ සඳහන් කරපු විදියට අපි මේ ගමනට පිටත් වෙන්නේ රෙන් වලින්ද. රෙන් තියෙන්නේ බෝතන්ජි කියන කලාපේ. ඔයාලට මතක නම් ඒ තමයි පප්පා ගම පිටලා තියෙන කලාපය. එහෙම කිව්වොත් ටක් ගාලා මතක් වෙන්න පුළුවන්. අතර මේ ගමන යන්න තියෙන දුර කිලෝමීටර් 100ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම එන්න 100ක් තිබොත් කිලෝමීටර් 200ක් විතර තමයි සම්පූර්ණයෙන් යන්න එන්නයි තියෙන්නේ. ඉතින් මේ සන්ලුනය කියන ප්‍රදේශය ගැන කිව්වොත් මේ පැත්ත අපූරු මුහුදු තීරයකින් සමන්විතයි. ප්‍රංශයේ උඩට වෙන්න ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ගල්වලින් හැදුණු වෙරළතීර තමයි. හැබැයි මේ පැත්තේ ඔයාට වැල්ලෙන් සමන්විත වෙරළතීරයක් දැක ගන්න පුළුවන්. එක ඇතරම හොඳ දෙයක්. මොකද ගල්ලුඩ ඇවිදිනවා කියන එක චුට්ටක් අමාරු වැඩක්. අපිට ඕන නම් දවසක ඒ වගේ ගල්වලින් හැදිලා තියෙන වෙරළතීරයක් බලන්න යන්නත් පුළුවන්. තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ පැත්තට ආවම තමයි දැක්කේ මේ පැත්තේ පිටස්තරයින් වැඩිය නැහැ. සමහරක් විට අපිට මෙහෙම හිතන්න පුළුවන් මේ ගිම්හාන සමයේ අවසානයේ නිසා එහෙම වැඩිය කට්ටිය එන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි මට ලැබුණු ආරංචි මාර්ගවලට අනුව නම් මෙතනට එහෙම පිටස්තරයෙන් එන ප්‍රමාණය අඩුයි. කෙටියෙන්ම කිව්වොත් මෙතනට එන්නේ මේ ආවට පදිංචිකරුවන් තමයි වැඩියෙන්ම. දැන් ඉතින් අපි පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා හිතුවා. ආයෙ පොඩ්ඩක් අනිත් පැත්තේ කොනට. එහෙම අපි හොයාගන්න ඕනේ කන්න තැනක්. දැන් 12 මාර වෙලාව.
මේ එක දෙක වෙනකොට හරියට ගිහිල්ලා කෑව නැත්තම් ඉතින් අන්තිමට කන්න නැති වෙන රෙස්ටොරන්ට් එක වහලා දානවා. ඉතින් එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්. බොජෝ සගියෝ දෙන්න එනවද පිටිපස්සෙන්? ඔව්. සචිනි මොනවද කිව්වේ මේ පැත්තේ බීච් එකේ තියලා යන්න පුළුවන්ද බඩු? ඔව්නේ. මෙතන මේ පාරයි අයිනේ තියලා ගිහලා නාලෙන්න පුළුවන් නේ. ලයිරු ආවද ඉතින්නේ? ලංකාවේ. අපි කාලා ඉවරයි. දැන් ඉතින් තව තැනකට යන්න යන්නේ නිවා. Château du Guildo. Guildo. Guildo? Oui, Guildo. Ok. Château de Guildo. Château de Guildo. ඔන්න එහෙනම් අපි ෂතෝ ද ජිල්දු වලට ආවා. ෂතෝ කියන්නේ මාලිගාව එමදත්නම් බලකොටුව කියලා කියන්න පුළුව. පොහොතානයේ මුහුදු තීරේ මේ වගේ බලකොටු කීපයක්ම තියෙනවා. සමාරක්කේවල නටපුන් විතරයි දැනට ඉතුරුලා තියෙන්නේ. මෙතනත් ඒ වගේ නටපුන් විතරක් ඉතුරු වෙච්ච තැනක්. හැබැයි අපි ඊළඟට යන තැන තියෙන බලකොටුව තාමත් හොඳ තත්ත්වය පවතිනවා. ඒ තමයි ෂතෝද සම්මාලෝ. ඉතින් එතන්ට යන්න අපිට තව ටිකක් වෙලා තියෙනවා. එතකන් අපි ෂත්තෝද ජිල්ද පොඩ්ඩක් නරබලයිමු.
අපි අහලා තියෙන්නේ රජවරුන්ට අයිති එහෙමත් නැත්නම් රජවරුන් විසින් නිර්මාණය කරපු බලකොටු ගැනනේ. නමුත් මේ බලකොටුවේ අයිති තිබිලා තියෙන්නේ මේ බොහෝතන්‍ය කියන කලාපේ ජීවත් වුණු පැරණි බලවත් පවුලකට. පවුලේ නම තමයි පොන්චියේව්. මේ බලකොටුව නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ 10 වෙනි සියවසේ විතර. මේ කාලේ තිබ්බ යුද්ධ නිසා මේ ගොඩනැගිල්ලට ගොඩක් කලාබාහනය වෙලා තිනවා. ඒ වගේම මෙම ස්ථානය නැවත නැවත ප්‍රතිසංස්කරණය කරලා භාවිතයට අරගෙන තියෙනවා ඒ කාලේ. මේක නිර්මාණය කරන්න හේතුවුණු හේතුන් සඳහන් කරොත් වෙරළ තීරය ආරක්ෂා කිරීම වගේ ඒ කලාපය ආරක්ෂාව ගැනද හිතලා. ඒ වගේම ඒ හරහා යන නැව් පරිපාලනයකට ලක් කිරීමට හා බදු ගාස්තු වෙනද සේවයන් පාලනය කිරීමට කියලා තමයි සඳහන් වෙන්නේ. පොන්චියේව් පවුලෙන් පස්සේ ඩියුක්ලා තමයි මේ මාලිගාව පාලනය කරලා තියෙන්නේ. ඩියුක්ලා කියන්නේ ගොඩක් බලවත් පිරිසක් මේ කලාපේ පාලනය කරපු. වව් ඒකද ඩියුක්ලා කියන්නේ මේ කලාපේ අතීතයේ පාලනය කරපු පිරිස. ඒගොල්ලෝ ගොඩක් බලවත් කියලා තමයි සඳහන් වෙන්නේ. 16 වෙනි සියවසේදී ප්‍රංශය එක්සේසත් කිරීමෙන් පස්සේ තමයි බොහෝතාන්‍ය ප්‍රංශයේ කොටසක් වෙන්නේ. ඔන්න එනම් අපිට දැන් සම්මාලු බලා පිටත් වෙන්න වෙලාව හරි. ඉතින් මෙතන ඉඳන් සම්මාලු වලට ඇත්තටම කිලෝමීටර් 20ක් වගේ තමයි යන්න තියෙන්නේ. වැඩි දුරක් නැහැ. එහෙනම් අපි සම්මාලු වලදී හම්බෙමු. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සම්මාලු වලට. මේ තියෙන්නේ ෂතෝද සම්මාලු. මේ තැන නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ 12 වෙනි සියවසේ. ඊට පස්සේ 14 15 වෙනි සියවසවල විවිධ වෙනස් වීම් කරලා තියෙනවා. මේ ස්ථාන නිර්මාණය කරලා තියෙන ඩියුක්ලා මම අර කලින් සඳහන් කරා වගේ. ඒ වගේම මේ ස්ථානය නිර්මාණය කිරීමට හේතුපාදක වෙලා තියෙන්නේ මේ කලාපේ ආරක්ෂාව ස්ථාපිත කරන්න. ඒ වගේම මුහුදු වෙළඳාම් සහ වරාය පාලනය කරන්න. තවත් කිව්වොත් මේ නගරේ බලය තමන්ගේ යටතේ තබා ගන්න. අද මෙම ස්ථානයේ සංචාරකයන් ඇතගන්නා ස්ථානයක් වෙලා තියෙනවා. ඒ කාලේ එංගලන්ත ජාතිකයන් මෙතනට ආවේ යුද්ධ කරන්න. අද ඉන්නේ තමන්ගේ නිවාඩුව ගත කරන්න. අද වෙනකොට මගී බෝට් මගින් ඔවුන් රටවල් දෙක අතර සංචාරය කරනවා.
un chocolat chaud, deux chocolats chauds, un cappuccino, aussi crêpes. Qu'est-ce que vous avez pour le pas? Toi? Non, non, Tu sais pas? non, non, non. Non plus. Ok. Bah, non plus, hein. Donc, voilà. C'est 3 tout boissons, ouais. Ok. Bah vous mettez une crêpe beurre sucré. Une crêpe beurre sucre. Ok. Ouais. Et bah voilà, c'est tout. C'est bon? Ouais. Nickel. ඇතරම කියන්න ඕනේ අපි මෙතැනට එනකොට ටිකක් හවස් වුනා. ඉතින් අපිට මෙතන වැඩි වෙලාවක් ගත කරන්න හම්බුනේ මොකද මේ ෂතෝද සම්මාලු නරඹන්න ගියොත් ගොඩක් වෙලා යනවා. මේ ස්ථානේ ඒ තරමට ලොකුයි. එහෙනම් මම අදට සමුදෙනවා ඔයාට. ආය දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකදී හම්බෙමු. එහෙනම් ජයෙන් ජය.